ලංකාවේ කාන්තා දුරපැනීම ඉසව්වේ මීටර් 6ට වඩා දුරපැනපු ක්‍රීඩිකාවන් ඉන්නේ 14යි. ඒ අතරින් දිලිනි නෙත්සලා රාජපක්ෂ කියන්නේ තාමත් අවුරුදු 15ක වත්තල ලැසින් විද්‍යාලයේ ඉගෙන ගන්න ක්‍රීඩිකාවක්. ඒ නිසා මේ මීටර් 6 කාණ්ඩය ඇතුලේ අපිට අනාගතය සම්බන්ධයෙන් විශාලම බලාපොරොත්තු තියන්න පුළුවන් ක්‍රීඩිකාවක් තමයි දිලිනි නෙත්සලා රාජපක්ෂ. දිල්නිව මට ඉස්සෙල්ලම දකින්නේ මම අයියා මංගාව පුහුණුවීම් වලට එනකොට ඒ පුහුණුවීම් කරන ළමයින්ගේ පවුල් වලටයි ඒ ළමයින්ටයි අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ අවුරුදු උත්සවයේදී පොඩි අයට ඉවෙන්ට් එකක් විදිහට ටොපිය හැඳීමේ තරඟයක් තිබ්බා. ඒ තරඟෙදී දිලිනි අනිත් ළමයි පටන් ගන්නත් ඉස්සෙල්ලා දුවගෙන ඇවිල්ලා ටොපි වලින් ගොඩාක් ඇහිඳගත්තා. අනිත් ළමයි ටොපිය ඇහිඳින්න යනකොට මේ ළමයා ටොපිත් ඇහිඳගෙන දුවගෙන එනවා. ඊට පස්සේ මම බැලුවා කාගේද මේ ළමයා කියලා. එතකොට තමයි මම දැනගත්තේ දියුන්ගේ නංගි කියලා. ඊට පස්සේ මං එයාගේ අම්මා ගාවට ගිහින් කිව්වා මෙයාව මට 6 වසරේදී විතර ශිෂ්‍යත්වය ලිව්වට පස්සේ ගෙනත් දෙන්න කියලා. එයාගෙන් දකින්න සුවිශේෂත්වය කියන්නේ ලෝන් ජම්ප් එක එයා දැනට පැනලා තියෙන දුරත් එක්ක මම හිතනවා එයාව මගේ ටාගට් එක ඔලිම්පික් යන්න නෙමෙයි ඔලිම්පික් පදක්කමක් ගේන එක. දිලිනි නෙත්සලා රාජපක්ෂ වෙන ක්‍රීඩිකාව අපිට හම්බුනේ දැනට අවුරුදු 3කට 4කට වගේ උඩදී අපිට හම්බෙච්ච පළවෙනිම තරගය කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ අයිසැක් ඒ වගේම ටෝනල් වෙස්ටර්න් ප්‍රොවින්ස් ජූනියර් ජෝන් ටාබර්ට් සීනියර් ජෝන් ටාබර්ට් ඒ වගේ ඕල් අයිලන්ඩ් ඒ වගේ තරගවලදී මම හිතන්නේ ගොඩක් අයට හිතා ගන්න බැරි දක්ෂතාවයන් එයා පෙන්වන්න කරේ. කියන්නේ ලෝන් ජම්ප් එක ගත්තොත් එයා මීටර් 6.26ක දුරක් ඊළඟට ඊට හාත්පසින්ම වෙනත් ඉසව්වක් තමයි හයි ජම්ප් එක කියන්නේ. ඒක මීටර් 1.65ක්. අන්ඩර් 18 වල ලෝකෙම තුන්වෙනි ස්ථානයේ රැඳී ඉන්න ක්‍රීඩිකාවක් ආසියාවෙන් ගත්තොත් නම්බර් 1 මොහන්ලාල් ග්‍රේරු තමයි අපේ පාසලේ නිර්මාතෘ ෆවුන්ඩර්. ඒත් එක්කම කුමාරි ග්‍රේරු මැතිනි තමයි කෝඩිනේටින් ප්‍රින්සිපල්. ඊට පස්සේ ඩිරෙක්ටර් වික්ටර් ග්‍රේරු මහතා. ඒ වගේම අපේ ක්‍රීඩා පැත්තෙන් ඉන්න ඩිරෙක්ටර් සමීර හේවගේ මහතා. ඒක ප්‍රධාන පුහුණුකරු ලලිත් සිල්වා. ඉතින් ඒ ඇතුළු අපේ පාසලක් ඇටියට ගත්තොත් විද්‍යාල්පතිනි සෙලා ඇන්ටන් මහත්මිය. ඉතින් මේ සියලු දෙනාගේ ලොකු ඇගේ දක්ෂතාවයත් සමග ඇගේ එඩියුකේෂන් පැත්තත් එක ලොකු ආදරයට පාත්‍ර වෙච්ච ක්‍රීඩිකාවක්. ඒ වගේම ඇය රැක බලාගෙන ඉදිරියට අරගෙන යනවා කියන්නේ මේ අපේ ලයිෂම් ජාත්‍යන්තර පාසලට නෙවෙයි මේ රටට ඒ වගේම ලෝකෙට ලෝක පූජිත ක්‍රීඩිකාවක් වන නොඅනුමානයි ලයිෂම් ජාත්‍යන්තර පාසලෙන් ඇයට ලොකු අනුග්‍රහයක් ලක්වලා තියෙනවා. ඒ ක්‍රීඩා ශිෂ්‍යත්වයක්. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රවාහන පාසුකම් එතකොට සපත්තු ඇඳුම් ඒ කියන්නේ ක්‍රීඩා ඇඳුම් යුනිෆෝම් මේ හැම දෙයක්ම ඒ පාසුකම් ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ දිලිනි නෙත්සලා දුව අපේ ලයිෂම් ජාත්‍යන්තර පාසලේ වත්තල ඉන්ටර්නැෂනල් සී ක්ලාස් එකේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. අධ්‍යාපනය ගත්තත් මම විතර දකිනවා වෙන ක්‍රීඩිකාවන් ක්‍රීඩකින්ට වඩා මේ අධ්‍යාපනයට ඕන කියන එක ජීවිතයට අධ්‍යාපනය ඉතාමත් වැදගත් කියන සාධකයෙන්ම තින්දගෙන පන්ති කාමරය තුල නිතර දකිනවා මේ ඉන්නවා. ලයිෂම් ජාත්‍යන්තර පාසලේ ගුරුවරු හැටියට අපි මේ ක්‍රීඩාව කරන ළමයිගේ අධ්‍යාපනය ඔප්නම්වන්න විශේෂ වැඩ සටහන් කිහිපයක් ගෙනියනවා. විශේෂයෙන් අපි මෙයාලට ප්‍රැක්ටිස් සෙෂන් නැති දවස්වලට උදෑසන කාලය තුලදී අපි එයාලට එක්ස්ට්‍රා ක්ලාසස් ඒ කියන්නේ මෙයාලට සමහර මීට් තියෙනවා. ඒ කියන්නේ තරඟවලදී මෙයාලට ක්ලාසස් මගහැරෙනවා. ඒවට සඳහා විශේෂ වැඩසටහනක් අපි මෙයාලා වෙනුවෙන් ගෙන යනවා. උදේ සවස එයාලට සහභාගී වෙන්න පුළුවන් ආකාරය පැවසුවාම අපි ළමයි වෙනුවෙන් අපේ උපරිම දේ දෙන්න අපි කැප වෙලා ඉන්නවා. ඉතින් මේ දරුවා දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ ඉන්න දීමට නියමිතයි. ඉතින් මම හිතන්නේ මේ කඩයිමත් සාර්ථකව මේ දරුවා පසු කරයි කියලා අපේ ලොකු ගුරු මණ්ඩලයේ විදිහට ලොකු අපේක්ෂාවක් තියෙනවා. මම දැනට 100 meters, high jump, long jump ඉවෙන්ට් 3ම කරනවා.
ඊට අමතරව ත්‍රිපල් ජම්ප් එකක් කරනවා. මට වැඩිම බලාපොරොත්තුවක් තියෙන්නේ ලෝන් ජම්ප් එකෙන්. එකෙන් තමා මං බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. මුලින්ම සවුත් ඒෂියන්, ඊට පස්සේ ඒෂියන් වලින් පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා අන්තිමට ඔලිම්පික්. ඒකත් ඔලිම්පික් යන්න විතරක් නෙමෙයි මෙඩල් එකක් ගන්න, ගෝල්ඩ් මෙඩල් එකක්. මගේ පුහුණුකරු මට හැමදේම හොයලා බලනවා. ඉවෙන්ට් එකකට ගියත් හැමතිස්සෙම එනවා. අනිත් අයගේ ඉවෙන්ට් තිබ්බත් කොහොම හරි ඇවිල්ලා ඉවෙන්ට් එක බලලා අඩුපාඩු හැමදේම කියනවා. විනය පැත්තත් එයා හොඳට බලලා හැමදේම කරලා දෙනවා. පුහුණුකරු වගේම ජනිත් සරුත් මැඩම් නැති වෙලාවකුණත් අග්ගාලා ඇවිල්ලා හැමදේම කරලා දෙනවා. අම්මා තාත්තත් මගේ පවුලේ හැමෝමත් මට මේවට ගොඩක් උදව් කරනවා. එයාලත් මොනවා හරි ඕනේ නම් ටක් ගාලා හැමතිස්සෙම ඒව දෙනක් දෙනවා. ඉස්කෝලේනුත් ලොකු සහයෝගයක් හම් වෙනවා. මීට් වලට ගියත් හැමදේම ඉස්කෝලේ ස්ටඩීස් වලට වගේම යුනිෆෝම්, යන්න එන්න වාහන, ප්‍රවාහන පාසුකම් ඔක්කොම දෙනවා. මම දැන්ට හයි ජම්ප් එක කරාට මේ ශ්‍රී බෝධි ග්‍රවුන්ඩ් එකේ හරියට හයි ජම්ප් මෙට්‍රස් එකක් නැහැ. ඒ මෙට්‍රස් එක හම් වුණොත් ගොඩක් දුරට මට පර්ෆෝමන්ස් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ලෝන් ජම්ප් එකත් එහෙම පොඩි අඩුපාඩු තියෙනවා. ඒවත් හරි ගියොත් මට විතරක් නෙමෙයි ප්‍රැක්ටිස් කරන ගොඩක් අයට ඒවා උපයෝගී වෙනවා. තරඟ වලට සහභාගී වෙලා යාලගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න. අධ්‍යාපන සම්බන්ධයෙන් විෂයන් වලට හොඳම ලකුණු මාක්ස් ලබාගෙන සර්ටිෆිකට් හම් වෙලා තියෙනවා. හැම දෙයකින්ම ඩ්‍රාමාස් ඒවා හැම එකකින් වගේ සර්ටිෆිකට් හම් වෙලා තියෙනවා. ක්‍රීඩාවත් එක්කම ඕන දෙයක් තමයි ස්ටඩීස් කියන්නේ. ඒවා දෙකම බැලන්ස් කරගෙන ගියොත් විතරයි අපිට දිනා ගන්න. දිනන එකනුත් ක්‍රීඩාවෙනුත් වටිනාකමක් හම්බෙන්නේ ස්ටඩීස් තිබ්බොත් විතරයි. කොච්චර අමාරු වුණත් කොහොම වුණත් තමන්ගේ ස්ටඩීස් කරගත්තොත් තමන්ට වටිනාකමක් තියෙනවා ක්‍රීඩාවත් එක්ක ගියොත්. හැම කෝච් කෙනෙක්ම ක්‍රීඩාවට මහන්සි වෙනවා වගේම තමයි ඉස්කෝලේනුත් ළමයින්ට උගන්වන්න ගොඩක් මහන්සි වෙනවා. උදේ ක්ලාස් දාගන්න බැරි වුණොත් හවස ක්ලාස් හරි දාලා ඒ මීට් වලදී අතපසු වෙන පාඩම් ඔක්කොම කවර් කරනවා යාලා. එහෙම කරලා තමයි ගොඩක්ම උගන්වන පැත්තත් හොඳටම කරනවා. මට පුහුණුකරු අම්මා තාත්තා ඉස්කෝලෙන් වගේම ඊට අමතරවම මාස් ඇත්ලටික් ඇකඩමි එකකිනුත් උදව් කරනවා. එයාලා සපත්තු, ඇඳුම් හැමදේම දෙනවා. මුලින්ම මට ස්පොන්සර් කරේ හර්ෂණ මිස්. ඊට පස්සේ ලෝචන සර්, නන්දික සර්, ජපානයේ ඉන්න නන්දික සර් මට උදව් කරනවා. එයාලටත් ගොඩක් ස්තුති කරනවා මේ වෙලාවේදී. ඉස්සෙල්ලාම එයා ඉගෙන ගත්තේ බුද්ධිජය ප්‍රාථමික විද්‍යාලේ. ඒකෙන් 5 වසර ශිෂ්‍යත්වය ලියලා 155ක් ලකුණු අරගෙන ඊට පස්සේ බුද්ධිජය මහාවිද්‍යාලයට ගියා. ඒකෙන් තමයි ඔය කෝච් වන දමිතා දසනායක මහත්මිය හම්බුනේ. ඊට ඉස්සෙල්ලා එයා හම්බෙන්න කලින් මම පුතා එයාලන්ට ට්‍රේනින් කළා. දැන් ඉන්නවා ඇත්තටම ලංකාවේ ලෝකයේ අතර සෑහෙන දිවක් ගිහිල්ලා ඒකට ඉතින් උදව් ලැබුණා. ඇත්තටම කෝච් වන ගමිතා දසනායක මහත්මියගේ එයාගේ ස්වාමියා වුණ ජනිත් සර් අපිට මොන දේ කළත් අපි ආව ඉදිරියට අරගෙන යනවා. ඔලිම්පික් දක්වා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකම ඉගෙනුමත් ඒකම යනවා. දැන් අක්කත් කැම්පස් ගිහිල්ලා උත්තරලා තියෙන්නේ ඒ මට්ටමේම මෙයාට ඉගෙනුමත් එක්කම දෙකම අරගෙන යන්න කියලා. තව වෙනකන් නම් බැහැගෙන්නේ ඒ තත්ත්වය දෙකම අරගෙන යනවා. ඊයේත් මෙයා ඔය මෙතන ගෙන පදක්කමක් අරගෙන නෝක අපේ තිබුණ අතර සමිතියෙන් අවුරුදු උස්සේ ඒකටත් මෙයා පිළි අරගෙන මේව කළා. අනික මම මතක් කරනවා ඔය අපේ ඉන්නවා කපිල මංචනායක කියලා මහත්තයෙක්. එයා අපිට එක සැරයක් ඕෆ් සීසන් යන්න මේ මුදල් අපිට බැරිවීමක් තිබ්බා. ඒකටත් මේ මහත්තයා සෑහෙන උදව් කළා. ඉතින් දුවට ලොකු දුවක් කැම්පස් අවුට් වුණා. තව යාට ජොබ් එකක් නැහැ. තාත්තා තමයි ඉතින් මේක දරාගෙන යනවා කොහොම හරි ඉතින්. ඇත්තටම නෑ කියන තිබ්බත් තිබුණා කිව්වත් අපි කොහොම හරි ඒක ඉතින් කරගෙන යනවා. ළමයා වෙනුවෙන් කරනවා. කොහොම කළත් එයා ඊළ තැනට යනකම් අපි සහයෝගය දෙනවා කොහොම හරි ඉතින්. මම හැමදාම තැනම මෙයා එක්කම යනවා. දියගමද හැම මුළු ලංකාවේ ගියේ හැමදැනම ගියා. නමුත් අර ස්කෝලෙන් එයාලා පහසුකම් දීලා හොටෙල් වල එයාලා නවාතැන් පහසුකම් දීලා ඒ ඇදුනකොට එතකොටත් අපේ කෝච් එයාලා එක්ක ඉන්නවා.
ඒ යනකොට මම හැමතැනම බදුල්ලේ ගිය අවුරුද්දේ රිලේ කානිවලට මෙහෙ රෑ ඔක්කොම කට්ටිය මේ අම්මා මෙයාගේ අම්මලා එහෙම ඔක්කොම ගියා. රෑ ගිහිල්ලා ඒ රිලේ කානිවලේ ඒක බලලා ආයෙ දාන්නර ආයෙ නැගලා ආයෙ ආවා. හැම මීට් එකකටම මම යනවා. මට හරි ආසයි. කියන්නේ මටත් කීඩාව පුළුවන්. තාත්තටත් පුළුවන්. ඔය කැම්පස් ගිය අක්කටත් පුළුවන්. චූටි එක්කෙනාටත් පුළුවන් අයියටත් පුළුවන්. අයියා ගියා ඉහළ තලයට මැඩම් එක්ක. ඉතින් අපිට හරි ආසයි දැන් අයියට යන්න බැරි වෙච්ච තැන මෙයාව අරගෙන යනවා කියන අදහස තමයි තියෙන්නේ. තව අක්කන දැන් මේ අක්කා ඔය කැම්පස් ගියාට පස්සේ ඒක නැවතුණා ටික. අපේ මුළු පවුලම කීඩාවම තමයි. මගේ නම PR ප්‍රියන්ත උදේ කුමාර. වෘත්තිය මම මේ වෙල්ඩින් අංශයෙන් මෙකැනික් සම්බන්ධව තමයි වැඩ කරගෙන යන්නේ. ඌව ගැන ඉතින් හිතෙනවා සතුටක් තියෙනව නැත්තේ නැහැ කරගෙන යනවා. ඉතින් මම හැම වෙලේම කෑ ගහනවා මෙයාලට. මම යන්නේ හැම වෙලේම පස්සේ. මොකද මම පැත්ත කරලා ඉන්නවා බැන ඔක්කොටම බයිනවා. බැලනවා කියන්නේ හැමදේම හැදෙන්න දඟලන්න මෙහෙම කරන්න කියලා. අම්මා තමයි හැම දෙයකටම ඉතින් දුවන්නේ කරන්නේ යන්නේ හැමදේම කරන්නේ. මම ඉතින් පැත්ත කරලා ඉතින් මම මේ දැන් එනකොටත් මම මජන් නැද්ද ඇඳන් හිටියේ. ඒ කියන්නේ මම මේවට කැමති නැහැ. මම අරක තමයි මට උවමනාදී. මේ ඒක ඇඳගෙන තමයි කොහෙ ගියත් මයාලා තරගයක් බලන්න ගියත් මම ඒක තමයි යන්නේ. ඒ යුනිෆෝම් එක තමයි මම යන්නේ. හිටව යන්නේ. මෙයාලා ගිහින් දාන තේ දෙන්න යන්න නම් ඒවට යන්නේත් මම ඒ විදිහම තමයි. මම ලැහැත්ති වෙද්දී එහෙම කරන්න මම කැමති නැහැ. මට ලැහැත්ති වෙන්න ඕනේ. මම මෙයාලා ලැහැත්ති කරලා ඉවරයි. දැන් හතර දෙනෙක් මම ලැහැත්ති කරලා තියෙන්නේ. ඈහෙන්න ගමන අරන් ගිහම වැල්ඩින් කරලා ඇත්තට පියාගෙන සාමාන්‍යයෙන් වැල්ඩින් වදිච්චාම එළි වෙනකම් මට නිදි බලන්න එහෙම කරන්නත් බෑ. මම කියන්නේ ඇහැ වහන්න බෑ. ආකිවැදුම කියන්නේ ඒක හරිම අමාරු එකක්. ඉතින් මම වැඩිපුර ඔය හැරලා ඉන්දිස් නෑ ට්‍රක් ගාලා නිදා ගන්නවා. ඉතින් පහෝදා උදේට කරන්න එපා මෙයාලට. වැඩ ටික කරන්න ඕනේ කීයක් කර හොයන්න ඕනේ. ඒ හින්දා තමයි මම පුළුවන් තරම් ඉතින් මම පැත්ත කළා මම ඉරෙක්ට වෙලා ඉන්නේ වැඩිපුර. අතර පාරක් අයින් කඩයක් කළා. කඩේ කළා එතන දැන් බෑ වැඩ නැතුව ගියා පොඩ්ඩක් අඩු වුණා අර කොරෝනා සම්පස්නේ තේමාවලින්. දැන් ගෙදරට එලාම මේ ඔක්කොම ළමයි පන්ති දානවා එනවා යනවා එහෙම කරගෙන ඉතින් ඉන්නවා. එනවා අපේ ඉරෙක් කෙනා මෙයාට ඉතින් යුද්ධයක් කරනවා. වයිප් අර MD කම්පැනියක් තියෙනවා. ඒකේ කම්පැනියේ මේ ඉතින් ගිහිල්ලා ආයි 10ට එනවා. 10ට ගිහින් ඇවිල්ලා ආයි 4ට යනවා. එහෙම වෙන ළඟ ගියා. මේ පුතා වැඩ කරන්නේ එතන. යාට සපෝට් එකක් දීලා ඒක කරලා එනවා. යාලා අර කලින් කිව්වේ මම දැනගා කියලා කපිලය කියලා කෙනෙක් අර උදව් කළේ අපිට. එයාලා ඒජන්සියක් අරන් ඒ ඒජන්සියට වැඩ කරන්න යන්නේ. ඒ මිල්ලන්නේ නැහැ. මොකද දැන් රටේ ප්‍රශ්නෙත් තින්ද ඒ වස්ින්ද ඉතින් කරන්න බෑ. කරදරකට ඉල්ලීමක් කරන්න බෑ. මොකද මේ ව්‍යාපාරයක් කරනවා ඊට පස්සේ ළමෙක් කුල්ලා කරනවා වගේ දෙයක් වෙනවා නේද? ලැබෙනවා නම් දෙයක් ඉතින් සාමාන්‍ය ගමනක් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එකපාරක් මෙතන වැඩ කරන්න ගත්තා. ගත්තට පස්සේ බෙස්සමක් ආවා. ආවට පස්සේ වැඩ කළේ නැහැ. නැවතුණට අවුරුදු දෙකක් විතර ගොවිතැන් කර හිටියා. උඹුරු වැඩ කරනවා. ඒවා කරලා එන ආය මේ කඩේකට යාළුවෙක් මට කතා කළා. ඒ කඩේ දුන්න මට කරගෙන යන්න. ඒක කළා. කරලා අවුරුද්දක් යනකොට තමයි කොරෝනා ප්‍රශ්නේ ආවට පස්සේ පොඩ්ඩක් මිනිස්සුන්ට සල්ලි වාගේ නැතුව ගියා. ඊට පස්සේ මම ගෙදරට දැන් ආවා. ඉතින් වැඩත් අඩු වුණා. මෙතන මේ කරන්ට් එක තියෙනවා නම් අපිට ලොකුවට කරන්න පුළුවන්. ගමක කරන්න බෑනේ. පාරක් අයින් වගේ හද්දපත් එහෙම කිව්වොත් ඒකයි පොඩ්ඩක් සාමාන්‍ය විදිහ දැන් යන්නේ ඉතින්. මම අර SMK කම්පැනි මම මාසෙට ලක්ෂ 375ක් පඩි ගත්තා. මට ලක්ෂ 375 හතර මම ගත්තා. ඔය මම ඊළඟ පැත්තේ ජං කැල ගත්තේ පඩි දෙකේ. ඒක මේ පැත්තේ නෙමෙයි මට පාර තිබ්බේ. මෙහෙන් අපේ මහගේ ඔය තිබ්බා. ඔය පැත්තේ නැතුව මේ පැත්තේ ජං කැල එක මම ගත්තා. ඉතින් දෙකෙන් තුනේ කළා කරනකොට ග්‍රයින්ඩර් කොටක් ගියා 60. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් නැවතුණා. මම ඉපදිච්ච දාම දන්නවා. ඉපදිච්ච තාම මෙයා ඉපදුනා. මෙයාගේ ඇඟිල්ල කකුලේ වැඩි. ඒක මම එදාම දැනගත්තා. මම කවටවත් කලින් මම දන්නවා මෙයා ඒ ගමන යනවා කියන්නේ. ඒක දොස්තර කෙනෙකුට දොස්තර කෙනෙක් කිව්වා කපන්න එපා ඇඟිල්ල මෙහෙමයි කියලා. මම එදා ඉඳන් මම දන්නවා. දැන් හරහා තමයි පුළුවන් තරම් මේ ගමන ගියේ. එයා ඉතින් එහෙම කරන්න හොඳ නැහැ. එයා තමයි සෑහෙන කපීම් කරලා මෙයාගේ අම්මා කෙනෙක් වගේම සෑහෙන එයා කළා. ජනිස්සර් කියලා තියෙන යක් පුදුමාකාර කපීමක් කළා. ඒක ගැන පුදුමාකාර සතුටක් ගෙන මම පතුරු පෙන්නන්නේ නැහැ. අතුල් පැත්තම තියාගෙන දිල්නි නෙත්සලාගෙන පමණක් නොවේ. හෙට මේ රටේ ක්‍රීඩාවට වැදගත් බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිරු දෙනා ළඟට යාම තමයි අපේ අරමුණ. බලාපොරොත්තු. ඒ ගමනේ ආරම්භය අපි ගත්තේ ආසියාව සම්බන්ධයෙන් ලෝකයේ සම්බන්ධයෙන් මේ වන විටත් බලාපොරොත්තු තැබිය හැකි ජයග්‍රාහී ගමනක යන දිල්නි. ඉතින් නෙත්සලා
නෙස්සේ රැකගනමු කියන අදහසත් සමග තවත් නෙත් වටින හෙට දවස බාර හෙට දවස වෙනුවෙන් කැපවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොයන්නට අප සූදානම්. ඔබට ජය සතුටු.